හායි නෑ අද ගස්සිටුවන් නෙමේ යන්නේ. අද බලමුද සමනලයක් හදලා. ඉතින් ඔන්න සමනලයක් හැදෙන එකට කියන්නේ රූපාන්තරණය කියලා. ඒ කියන්නේ වෙනස් රූප තියෙන අවදි 4ක් පහු කරලා තමයි සමනලයක් හැදෙන්නේ. දන්නවද ගොඩක් සමනල ජීවත් වෙන්නේ සතියක් දෙකක් වගේ පොඩි කාලයක් කියලා. නම්බර් 1 සමනලේ පියාඹගෙන ඇවිල්ලා කොලයක් පිටිපස්සේ බිත්තර දානවා. පොඩි බිත්තර ගොඩක් දැම්මට ඉතිරි වෙන්නේ 2-3යි. දවසක් වත්තේ ඇවිදිද්දි කොලයක් පිටිපස්සේ දලඹුවෙක් හිටියා. අල්ලගත්තා දැම්ම බෝතලයකට. දන්නවද සමනලේ බිත්තර දාන්නේ මේ ගහක නම් දලඹුව කන්නේ මේ කොළ විතරයි. අඹ කොළ තිබ්බට අඹ කොළ කන්නේ නෑ. මෙයාගේ වැඩේ උදේ ඉඳන් රෑ වෙනකන් කනවා. ඔය ඉන්න ගමන් ඉතින් හැවාරින එකක් කරනවා දෙපාරක් තුන් පාරක්. නම්බර් 3 දලඹුව ඉතින් උපරිම වර්ධනයට උනාට පස්සේ කණ එක නවත්තනවා. නවත්තලා ඔන්න ඔය වගේ ගහක එල්ලෙනවා. එහෙම නැත්නම් කොලයක් පිටිපස්සේ. එහෙම නැත්නම් සමහර ලාවට මේගොල්ලෝ පස්සට වැටිලා කෝෂයක් ඇතුළට යනවා. මේ කාලයේදී තමයි සමනලයක් සම්පූර්ණයෙන් හැදෙන්නේ. ඕක තුලේ සමහර අය සති දෙකක් එහෙම නැත්නම් මාස දෙකක් සමහර අය අවුරුදු දෙකක් විතර ඉන්නවා. නම්බර් 4 අන්තිමට ඉතින් කෝෂය කඩාගෙන ලස්සන්ට මේ වගේ සමනලයක් එළියට එනවා. ඔන්න ඉතින් ඔය විදිහටම තමයි සලඹයෝ මීමැස්සෝ සමහර කුරුමිනි හැදෙන්නේ. ඔයාලත් කරලා බලන්න ආස හිතෙයි. අන්තිමට ඉතින් එයා මට සැලියුට් කරලා යන්න ගියා. බායි.